නිල් කටරොළු කියන්නේ ඇගේ විසනසන හෙළවෙදකමේ සඳහන් වන ලෙඩ රෝග බොහෝමයකට ගුණදායක ඖෂධයක් තමා මේ නිල් කටරොළු කියන්නේ. අද මං ඔයගොල්ලොන්ට පෙන්වන්න යන්නේ නිල් කටරොළු මල් වලින් ඉඳිආප්ප හදන ආකාරය. මුලින්ම මම නිල් කටරොළු මල් ටිකක් කඩාගෙන එහි නැටි ඉවත් කර හොඳින් සෝදා භාජනයකට දමා නට නුණු වතුර දමා හොඳින් තම්බා ගන්නවා. ඉන්පසු නිල් කටරොළු මල් ටික තම්බාගෙන වෙනම භාජනයකට මම පෙරා ගන්නවා. ඉන්පසු නිල් කටරොළු මල් වතුර නිමුණට පසු මම ඉඳිආප්ප පිටි එකගෙන නිල් කටරොළු මල් වතුර සහ ලුණු දමා පිටි එක හොඳින් අනා ගන්නවා. පිටි එක හොඳට අනාගත් පසු මිශ්‍රණය වංගෙඩියට දමා මේ ආකාරයට ඉඳිආප්ප වට්ටියට මිරිකා ගන්නවා. පසු මේ ආකාරයට ස්ටීමරයේ තබා මං විනාඩි 2ක පමණ කාලයක් ඉඳිආප්ප ටික තම්බා ගන්නවා. මං දැන් ඉඳිආප්ප ටික තම්බගෙන ඉවරයි. මේක හරිම ලස්සනයි. හරිම ගුණ කෑමක්. ඔයාලටත් නිල් කටරොළු මල් හම්බුනොත් අනිවාර්යෙන් මේ විදියට හදලා බලන්න. ඔයාලා ඉදිරියටත් මේ වගේ කෑම වර්ග බලන්න කැමති නම් අපේ channel එක subscribe කරන්න, follow කරන්න.